අපි රත්නපුරෙන් පිටත් වුණේ උදේ 5ට. හතරක් අපි අර කට්ටියත් එක්ක කතා වෙලා ට්‍රිප් ඕගනයිස් කරලා අන්තිමට එන 3 දෙනා තමයි අපි 3 දෙනා. මේක එන්නත් කලින් 4 දෙනෙකුට වැඩේ arrange වුණේ. අන්තිමට ඉතින් අර වෙන්දා එන 3 දෙනා තමයි ආවේ. මොකයි කතාව ගෙඩියේ. අද මේ දවස් ටිකත් එක්ක බලද්දි මේ කාලගුණේ ටිකක් හොඳයි. ඊයේ එහෙමනම් පොඩක් අපිටත් ඇස්සයි කියන්නේ. අපේ ඒරියා එකටත් ඇස්සා මෙහෙත් එච්චර හොඳ කාලගුණයක් නෙමෙයි තිබ්බේ. අපේ අයියා කෙනෙක් අපේ කෙනෙක් ඉන්නේ අතට. අපි සෑහෙන කාලයක් තිස්සේ මේ ඉන්න එකක් දීගෙන හිටියේ. අපි අනිවාර්යෙන් මේ පැත්තට එනවනේ. ඇස්සා වගේ නෙමෙයි. අපි මේ යන්නේ ජංගල් බීච් එකට. ඒ කියන්නේ ජංගල් බීච් එකට ටිකක් පල්ලෙහාට බහින්න තියෙනවා. මෙතන පුළුවන් වාහනේ පාක් කරන්න වෙනම ප්‍රයිවට් පාක් එකක් තියෙනවා. ඒකේ අපි වාහනේ දාලා රෙදි ටිකක් අරගෙන පල්ලෙහාට බහින්න පටන් ගත්තා. මෙතන ටිකක් යන්න තියෙනවා ඈතට. ඒ කියන්නේ පොඩි පල්ලමකට යන්න තියෙන්නේ. හැබැයි නෝට් නම් ටිකක් මහන්සි මේ නාපු එකෙන් චුට්ටක් විතර දාඩි දාන් ඉන්න තියෙන උඩට. හැබැයි මාරම ලස්සනයි. අනිවාර්යෙන් ගියොත් මෙතනටත් යන්න. අනිවාර්යෙන් පොඩි දෙයක් කියන්න තියෙනවා. මේ වගේ තැන් වලට යනකොට පොලිතීන් වගේ දේවල් අරන් යන්න එපා. අරන් ගියත් ආයි අරන් එන්න. මෙහි දාන්න එපා. ඒ කියන්නේ ලස්සන පරිසරයක් තියෙන්නේ. මේ පරිසරය කැත කරන්න එපා. මාර ලස්සනයි. අමුතු ෆීලිං එකක් තියෙනවා. අපි මෙතන ඉන්නාල ඉවරලා උඩට ගිහිල්ලා අපි ගියා සාම චෛත්‍ය බලන්න. සාම චෛත්‍ය තියෙන තැනට මේ ගාලු කොටු එහෙම පේනවා. අපි මේ ඉන්නේ දැන් සාම චෛත්‍ය ළඟ. මෙතනින් පස්සේ අපි ඊළඟට ගියේ අපේ නවාතැන් ගන්න හොටෙල් එකට. අපිට රූම්ස් දෙකක් දීලා තිබුණා කැමති එකක් සෙලෙක්ට් කරන්න. ඉතින් අපි මේ අපිට දුන්නු රූම්ස් දෙකට පොඩ්ඩක් ගිහිල්ලා බලුවා කොයිකද හොඳ කියලා.
තියන්නේ අපිට කියපෝ අනිත් රූම් එක. බලමු මේකත් කොහොමද කියලා. ඊට පස්සේ අපි ආවේ දවල් කෑමට. අපි දවල් කෑමත් කාලා ඊට පස්සේ යනවා ගාලු කොටුව බලන්න. හෙටදී අපි යනවා ගාලු රවුමට. අපි ගාලු කොටුවට ආවා. හෙටදී ගාලු රවුමට යනවා. අපි ලයිට් හවුස් එක වෙත්ත තමයි ඇවිදගෙන ගියේ. මං ඇත්තටම හිතන් හිටියේ මේ කාලතෝක ඇත්තේවා කියලා. පස්සේ තේරුණා අපි රවට්ටලා කියලා. මේවා ඩී වලින් හදලා තියෙන මං හිතන්නේ. ඈතට පේන්නේ ඇත්තේවා වගේමයි. ගිය දවස නම් මාරම ලස්සනයි. මේ ටයිම් එක තමයි මං හිතන්නේ හොඳම ටයිම් එක. හවස 3න් පස්සේ. ඒත් මාරම ලස්සනයි. අපි මෙතන තියෙන මේ මුදු කෞතුකාගාරයක් බලන්න ගියේ. නමුත් අපි යනකොට ඒක වහලා. පස්සේ අපි එතන එහා පැත්තේ තිබුණ පොඩි පෝට් එකකට ගියා බලන්න. අපි යනකොට එතන මාළු අල්ලනවා. emergency ඩක්කයක් නේ. අපි ඉතින් ඒකත් බලලා ලයිට් හවුස් එක පැත්තට යන්න පිටත් වුණා. දැන් අපි යන්නේ ලයිට් හවුස් එක පැත්තට. මේ ටික යනකොට වෙනම වයිබ් එකක් තියෙනවා. සම්පූර්ණයෙන් පරිසරය වෙනස්. ලංකාවිද කියලා හිතන්න ටිකක් අමාරුයි. අපි ලයිට් හවුස් එක පැත්තට ආවා. ඔය තියෙන ලයිට් හවුස් එක. ඊට පස්සේ අපි ගියා අපි ඉස්සෙල්ලා හිටියේ තැන් ඔය සාම චෛත්‍යයෙන් පේනවද කියලා බලන්න. එතනට පේනවා. කියොත් අනිවාර්යෙන් මෙතනට ගිහිල්ලා බලන්න. ඊට පස්සේ අපි පොට් එක වටේට ඇවිත්තා.
වින්ද වගේ ඉතින් මට එදත් මීටින් එක එතු මාර් ලස්සනයි ඉර බැහැගෙන් දර්ශන හොඳටම පේන එතන අපි සෑහෙන වෙලාවක් හිටියා. ඉඳලා අපි තව ටිකක් ඉස්සරහට යන්න පිටත් වුණා. මොහොම ගාලුකුල් පැය වෙනකන් ඇවිත්තා. කැන්ඩෝසගේ ශොප්පය ඊට පස අපි පොඩි චොකලට් ටිකක් බඩට දාගත්තා ඊට පස්සේ අපි නවත්තැන් ගත්ත හොටෙල් එකට යන්න පිටත් වුණා. අපි කලින් සැරවල් වලින්ට වඩා මේ සැරේ එනකොට ටිකක් හොටෙල් ප්‍රමාණෙත් වැඩි වෙලා තිබුණා. මෙතනින් අපි රෑ කෑම එක කොඩ කරේ මෙතන එවලේ ගන්න මොනවද කියලා එයාලට සිලෙක්ට් කරලා දුන්නාම ඒක හදලා දෙනවා ඒගොල්ලෝ. එක දවසක අවසානය තමයි මේ තව එපිසෝඩ් එකකින් හම්බෙමු.